වටින සත්තු ටිකක් මචං. බිස්නස් කරන්න නැති කෙනෙක්ට හදන්න ගන්න කෙනෙක්ට වටිනවා ඒ සුපිරියටම සත්තු ටික. ඔක්කොම දෙනවා මචං. මෙතන ඉන්න ඔක්කොම සත්තු ටික දෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න. ගණන් ඔක්කොම කියලා තියෙන්නේ. සුපිරිම සත්තු ටික මචං නේ. මචං මොකද වෙන්නේ? ගොඩක් අය අහලා තිබ්බා මේ පරේ විකුණන්න නැද්ද? කොහෙද ඉන්නේ? ෆෝන් නම්බරේ දාන්න විස්තර ගොඩක් අහලා තිබ්බා. පරේ ටිකක් ඉන්නවා මචං විකුණන්න මේ මම බිස්නස් කරන්නේ ඔය ගෙදර ඉන්න සත්තු මේ බෝ වෙලා වැඩි වුණොත් හරි මේ ගෙදර ඉන්න සත්තු විකුණන්න ඕන වුණොත් අර විතරයි විකුණන්නේ. ඔය පරේ ගෙනත් එහෙම බිස්නස් එකට විකුණන්නේ ගෙදර ඉන්න සත්තුන්ගෙන්ම තමයි වැඩි වුණොත් විකුණන්නේ. මේ පාකිස්තාන් සෙට් එකක ඉන්නවා දැන් දෙන්න. මේ මං කූඩුවක් අර එක කූඩුවක් කඩන්න යන්නේ ඒකින්න මේ ඒකින්න පරේ වැඩි ටික මේ විකුණනවා. මේ සෙට් එක ඉන්නවා බ්ලැක් සෙට් එක මෙයා කුරුල්ලා අර එහා ඉන්නේ කිරිල්ලේ. මේ සෙට් එක දෙනවා. මේ සෙට් එක මං 8:00 දෙන්නම්. ගානත් එක්කම දාන්නම් සත්තුන්ගේ. මේ සෙට් එක 8:00 දෙනවා මචං. ආයි කිසිම ලෙඩක් නැහැ. හොඳටම ඉන්නවා. මේ ජෝඩුව ඉන්නවා. තව මේ සෙට් එකක් ඉන්නවා මචං. මේ ඉන්නේ කිරිල්ලි. මේ ඉන්නේ කුරුල්ලා. මේ සෙට් එකත් ආයි සුපිරියටම ඉන්නවා. කිසිම ලෙඩක් නැහැ. තටු කපලා ඉන්න දෙන්නගෙම තාම මාත් ඩීට් කරන්න ගෙනාපු සෙට් එක. සුපිරියටම ඉන්නවා. අර කූඩුවක් කඩන හින්දා මේ මට අනිත් පරේ ටික දාන්න විදිහක් නැත. එකම කූඩුවට මේ පරේ ගොඩක් වැඩි වුණාම ලෙඩ හැදෙනවා. ඒකින්ද මේ ටික දෙන්නේ. මම මේ බීට් කරන සෙට් එක. මේ සෙට් එක ඉන්නවා. මේ සෙට් එක මම 7ෙන් දෙනවා මචං. ඇස් කළු දෙන්නගේ මැස් කළු. මේ සෙට් එක ඉන්නවා. මේ චෙකර් රේසින් සෙට් එකක් දෙනවා මචං. මේ ඉන්නේ කිරිල්ලි ඇස් සුදු ගිහින් තියෙන්නේ. මේ කුරුල්ලාගේ ඇස් කහ. මේ සත්තු කිසි එකෙක්ට මචං කිසිම ලෙඩක් නැහැ. හොඳටම ඉන්නවා. අය පේනවනේ දඟල්ලා කරලා ඉන්නවා. හොඳටම ඉන්නවා. මේ සෙට් එකත් මචං මම 8ෙන් දෙනවා. හොඳ සයිස් එකට හොඳටම ඉන්නවා. මේ සෙට් එකක් දෙනවා. මේ සෙට් එකක් දෙනවා මචං. සිල්ලර් ඇස් කහ කොණ්ඩ කුරුල්ලයි. මේ ඊයන් කිරිල්ලි. කිරිල්ලිගේ ඇස් කහ. සිල්ලර් කොණ්ඩයාගෙත් ඇස් කහ. මේ සෙට් එකත් ගන්න පුළුවන් ගන්න කෙනෙක්ට. සත්තු හොඳටම ඉන්නවා අය. කිසිම ලෙඩක් මුකුත් නැහැ. හොඳට ඉන්න සත්තු. සත්තු ටිකක් වැඩි වෙලා ඉන්නවා කූඩුවේ. ඒකයි මේ දෙන්නේ. මේවා බ්‍රීඩ් කරපු මහ සත්තු. ඕන කෙනෙක්ට මේ සෙට් එකක් ගන්න පුළුවන්. මචං මේ දැන් ඉන්නේ තනි කුරුල්ලෝ ටික. මේ කුරුල්ලා ඉන්නවා දෙන්න. ඇස් කළු. හොඳ පේනවට ඉන්නවා කුරුල්ලා. ලෙඩ මොකුත් නැහැ. මේ කුරුල්ලා මචං 3ෙන් දෙනවා. හොඳ හීඩ් එකේ ඉන්නේ.
මේ කතංගිලා ඉන්නට ගිය කුරුල්ලක් දෙනවා මචං. ඇස් සුදු ගිහින් තියෙන්නේ. මොනම්ම බාව පිළි ඉදර හැදිච්ච එකෙන් නෙමෙයි. මූ දෙකමාරෙන් දෙනවා මචං. හොඳටම ඉන්නවා සතා. මේ මයින් කුරුල්ලක් දෙන්න ඉන්නවා මචං. එනවනේ සයිස් එක. හොඳ සයිස් කුරුල්ලා. මොත් හීට් එකේ ඉන්නේ. මේ මුන්ට මං කිරිල්ලිය හොය හිටියේ මට කිරිල්ලිය හම්බුන්නේ මේ දැන් අර කූඩුවකුත් කඩන හින්දා මේ මුංග තියන් ඉන්න විදිහක් නෑ මචං මට. ඒකයි මම මේ මුන් ටික දෙන්නේ. මගේ අර වීඩියෝ වලත් ඉන්නවා මම මේ මුන්ට කිරිල්ලිය හොයනවා කියලා මම මේ දාලා තිබ්බා. කිරිල්ලිය හම්බුන්නේ නෑ මචං මේ දැන් කිරිල්ලිය හොය ඉන්න වෙලාවක් නෑ ඒකින්ද දීලා දානවා. මෝ 3ෙන් දෙනවා. පේනවනේ සයිස් එක. හොඳම කුරුල්ලේ. මේ රේසුන් කුරුල්ල ඉන්නවා මචං. ගෑස් රෝස සුදු නිකන් මිස් එකක් ගිහිල්ලා තියෙන්නේ. මහ රේසින් කුරුල්ලේ. චෙකර් ලයින් එක ගිහිල්ලා තියෙන්නේ. මෙයාවත් දෙනවා. මෙයාවත් මචං 3ෙන් දෙන්නම් මම. ඒ හොඳටම ඉන්නවා සතා. හොඳම සතේ. මෙයාවත් ගන්න පුළුවන්. මේ කළු ඉන්දියන් කුරුල්ලවත් ගන්න පුළුවන් මචං. හොඳටම ඉන්න සතේ. කිසිම ලෙඩක් නැහැ. එයාලට මම කිරිල්ලිය හොය හිටියේ හම්බුන්නේ නැහැ. දැන් වෙලාවක් නැහැ කිරිල්ලිය හොයන්න කූඩුව කඩන හින්දා. මෙයාවත් ගන්න පුළුවන්. මෙයාව 2මාරෙන් දෙනවා. මෙයාවත් ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න. මෙයාවත් ගන්න පුළුවන්. මේ කුරුල්ලාවත් දෙනවා මචං. ඇස් සුදු. මෙයාව නම් මන් දෙන්නම හිටියේ කුරුල්ලෙන් නෙමෙයි. කරන්න දෙයක් නැහැ දැන් දීලා දානවා. හොඳටම ඉන්නවා සතා. කිසිම ලෙඩක් නැහැ. කිසිම අවුලක් නැහැ. ඇස් සුදු. මෙයාගේ නම් මචං ගාන කියන්නේ. ඔයාලා ගෙස් කරලා කියන්න. හොඳම කුරුල්ලේ. මෙයාවත් ඕන කෙනෙක් ඉන්නවා නම් ගන්න පුළුවන්. මෙයාවත් දෙනවා. මේ පාස් කුරුල්ලක් දෙනවා මචං. රේසින්. රේසින් හදන කෙනෙක්ට සුපිරි කුරුල්ලේ. සුපිරිම සතේ. එයාවත් ගන්න පුළුවන් ඕන කෙනෙක්ට. කපලා ඉන්න. සුපිරිම සතේ. මෙයාව නම් මචං 4ෙන් දෙන්නේ. ඕන කෙනෙක් ඉන්නවා නම් ගන්න පුළුවන්. සුපිරිම සතෙක් ආයේ.
ඇස් කහ මේවත් ගන්න පුළුවන්. නාම්බත් ගත්ත හැකි මචං මුත් කුරුල්ලෙක් වගේ. මේ චොකලට් එකක් ගත්ත හැකි. පුත් පැටියා. මේ මුන් ඔක්කොම එකමාර ගානේ දෙනවා මචං. මේ ඉක්මනට මට දෙන්න ඕනේ මේ කූඩුව කඩනවද? ඒකින්ද මුන් දාලා තියන්න එකක් නැහැ. මේ ඔක්කොම මචං එක 1500 ගානේ දෙනවා. ගන්න කෙනෙක්ට සුපිරි chance එක. තව කෙනෙක් මේ පාකිස්තාන කෙනෙක් දෙනවා. මෙයාගේ මේ කොටලා නෙමෙයි මචං මේ ওই බෙල්ල මේ ඉහාට් ටික නැත්තේ මේ සතා ගහන්න ගිහින් වැදිලා කියන්නේ මේ ওই තටු වලට වැදිලා ගිහිල්ලා මෙයාවත් ගන්න පුළුවන්. මේ 4 දෙනාගෙන් ඕන එකෙක් 1500 ගානේ දෙනවා. මට මේ හදිස්සියින්ද මේ සත්තු ටික දෙන්නේ මචං. මේ හදිස්සි කියන්නේ සල්ලි හදිස්සියක් නෙමෙයි. මේ මුංග දාන්න දැන් කූඩු නෑ මට. අර කූඩුව කැඩුවට පස්සේ ඒකයි දෙන්නේ. එකමාර ගානේ දෙනවා. ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. කීරම් එකගේ එහෙම සුපිරියට ඉන්නවා. මෙයාලවත් ගන්න පුළුවන් ඕන කෙනෙක්ට. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න. මම නම්බරේ දාන්න. උතරින් ඉන්න සත්තු ඕන එකෙක් ගත්ත හැකි මචං. ඉක්වන්න කතා කරලා එන කෙනෙක්ට දෙනවා. වෙන මුණත් ගත්ත හැකි, ඔක්කොම මුණත් ගත්ත හැකි. ගන්නනුත් ඔක්කොම කියලා තියෙන්නේ. මචං මං ඉන්නේ නම් ගම්පහ. මගේ නම්බරේ 072 18 23 355. WhatsApp හරි කෝල් එකක් හරි අරන් විස්තර ටික දැනගන්න පුළුවන්. ඉක්මනට එන කෙනෙක්ට දෙනවා. ලොකු ගණන් වලට නෙමෙයි මචං අඩුවට දෙන්නේ. මං කිව්වනේ අර කූඩුව කඩනවා ඒකින්ද කියලා. ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. හොඳම සත්තු ටිකක් කිසිම ලෙඩක් මුකුත් නෑ. අවශ්‍ය කෙනෙක් අර කෝල් එකක් කරන් කතා කරන්න. ඔය සත්තු ටික තමයි මචං දෙන්න ඉන්නේ වෙන නෑ. මේ දෙන්න හිටිය සත්තු ටිකක් නෙමෙයි මේ කරන්න දෙයක් නැතිකමට දෙන්නේ සල්ලි හදිස්සිය ගන්න නෙමෙයි. මේ සත්තු දාන්න ඉඩක් නැති හින්දා දෙන්නේ. එන ඕන කෙනෙක් ඉන්නවා නම් කෝල් එකක් ගන්න මචං. 1500 ඉන්න සත්තු ඉන්නවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න.